වන්නේ රණබිමේ තොරතුරු දැන්. බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් 55 වන සේනාංකයේ වීරෝදාර රණවිරුවෝ යුද මුක්ත කලාපය ආසන්නයේට. මේ පිළිබඳ තොරතුරු එහි රැඳී සිටින කැලුම් ගුණතිලකගෙන්. පුදුමාතලන් උතුරු ප්‍රදේශයේ LTT ත්‍රස්තවාදීන්ගේ 4 වන ආරක්ෂක පස්බැම්ම අසල ඊයේ දිනේ පුරාත් දරුණු ගැටුම් හටගත්තා. 55 වන සේනාංකයේ ලඳු කැලෑ සහ මරවුල් ගහන දුෂ්කර ගමන් මාර්ගයකයි ඉදිරියට ඇදෙමින් සිටින්නේ. මෙම සේනාංකයට වම්පසින් තිබෙන මුහුදු තීරයේ ආරක්ෂාව පිළිබඳවත් නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවට සිදුව තිබෙනවා. 55 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වාගේ නායකත්වයෙන් 553 වන බලසේනාධිපති මහින්ද වීරසූරියගේ අධීක්ෂණය යටතේ 7 වන විජේබා රෙජිමේන්තුවත් 6 වන පාවල රෙජිමේන්තුවත් ඉදිරියට ගමන් කරමින් සිටින්නේ. 55 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වාගේ නායකත්වයෙන් ඉහළ ආරක්ෂක නිලධාරීන් නිරන්තර සැලසුම් සකස් කරමින් ත්‍රස්තවාදීන්ට උපරිම හානියක් කරනවා. යුද මුක්ත කලාපයේ රැඳී සිටින අහිංසක සිවිල් ජනතාවට කිසිදු හිරහැරයක් නොකර ප්‍රදේශයට ඇතුල් වීමයි 55 වන සේනාංකයේ එකම බලාපොරොත්තුව. ස්වාධීන රූපවාහිනී සේවය හමුවේ අදහස් දැක්වූ 55 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා 55 වන සේනාංකයේ අපි දැන් චලේ මොයකට පැනලා පුතුමාතලම් ප්‍රදේශයට ඇතුල් වෙලා ඉන්නේ. අපි පුතුමාතලම් ප්‍රදේශයෙන් උත් ඉදිරියට සටන් මෙහෙවනවා. යුද මුක්ත කලාපයට කිලෝමීටර් 2ක් පමණ උතුරින් තමයි ඉන්නේ. 55 වන සේනාංකයේ අරමුණ තමයි LTT ග්‍රහණයේ ඉන්න සිවිල් ජනතාව මුදව ගන්න. 55 වන සේනාංකය නගකෝවිල ඉඳන් මේ ඊසාන දිග වෙරළ තීරයේ කිලෝමීටර් 65ක් පමණ ඇවිල්ලා තියෙනවා පාතට. LTT සංවිධානය මේ සිවිල් ජනතාව අතර ඉඳගෙන ඒගොල්ලොන්ගේ බරාවි වලින් අපිට පහර දෙනවා. අපිට ඕනේ මේ සිවිල් ජනතාවට කිසිම හානියක් නොවෙන්න මේ ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම මේ කොටු වෙලා හිර වෙලා ඉන්න සිවිල් ජනතාව හැමදාම වගේ LTT සංවිධානයෙන් පැනලා ඇවිල්ලා විශේෂයෙන්ම බෝට්ටු මාර්ගයෙන් රාත්‍රී කාලයේ ඇවිල්ලා අපේ පසුපස ප්‍රදේශයන් වලට එනවා. විරෝධාර රණවිරුවන් යුද මුක්ත කලාපයට ඇතුල් වීම වැළැක්වීම සඳහා මෙවන විට ත්‍රස්තවාදීන් විවිධ යුදෝපක්‍රම යොදමින් පවතිනවා. එහෙත් විරෝධාර රණවිරුවන් අහිංසක සිවිල් ජනතාව මුදා ගැනීමේ සටන දිගින් දිගටම ක්‍රියාත්මකයි. සුනිත් හේවා විතාරණ ජීජී ගුණසේන සමග මම කැලුම් ගුණතිලක පුදුමාතලන් උතුරු ප්‍රදේශයේ සිට